නියලින් පහර එල්ල කරන්නේ ලකුණු 6ක් විය යුතුයි. ලකුණු 6යි. තුනිත් වෙල්ලාලගේ දාර්ශනීය ලොෆ්ටඩ් ඔෆ් ඩ්‍රයිව් පහරකින් ලකුණු 6ක්. ඒ අලංකාරයි. අවශ්‍යම මොහොතකදී ශ්‍රී ලංකාවට අවශ්‍යම මොහොතකින් ලබාගත් ලකුණු 6ක් කියන්නේ. එක්ෂකව කලාපයෙන් පන්දුව හතරේ සීමාවෙද ප්‍රබල උත්සාහයක් පන්දුව නතර කිරීමට හැකියාවක් නැහැ. ඉතාමත් හොඳින් නිකුත් කරනවා කොළඹ ආර්.ප්‍රේම දාස ජාත්‍යන්තර ක්‍රීඩා පිටියේ පන්දුවට පහර දී හැකි බලන්න ඉතිලාලගේ අලංකාරයි බලා ඉන්න තිබෙන්නේ අලංකාරයි දඩුරු රකින්නාගේ හිසට ඉහළින් වෙල්ලාලගේ හිටපු ශ්‍රී ලංකා 19 පහළ නායකයා මැනවින් ක්‍රියාත්මක වෙනවා. ඉතාමත්ම දක්ෂ පිටිකරණයක් අනර්ග පිටිකරණයක් වොටර් බලන්න ඔහුට එල්ල කරන පහර පාදතල වෙනස් කරනවා. පන්දු යවන්නාගේ මතය වෙනස් කරනවා. පතිතය වෙනස් කරනවා. මේ හැසිරීම තුළ ඒ අනුව තමයි උලම් ඉහළින් පහර එල්ල කරන්නේ. අපි බලමු පන්දුව කුවනේ වරක් පතිත වී පන්දුව හතරේ සීමාවෙද කුසල් මෙන්ඩිස් ශතකය පස්සේ කළා. මේ යොමු ක්‍රීඩකයාගේ පිටිකරණය නගිය හැකි වින්දනය මැනවින් පෙන්නුම් කරන ඉනිමක් වොටර් ජීවිතයේ වේගයෙන් පන්දු යවන්නේ නමුත් ඉතාම සුවිශේෂී පහරකින් වෙල්ලාලගේ Sanda sabe, tani vahini Mama ubagava, sarata sa asa, atira sa pasa Vede me jive